ඉරට්ටක් අරගෙන මේ ඉරට මැදින් දෙකට නවලා දී. මැදින් දෙකට නවලා අත මෙහෙ උඩ පැත්තට හරවගෙන මෙන්න මේව මෙතනට රඳව ගන්න ඕනේ. තද කරලා මේව රඳව ගන්න. මේක බඩ ගන්න. උඩම වතුර තියෙන තැන තමයි දැන් නැවෙන්නේ මේක වෙයි. ඕන්න හො නැවෙන්නේ. දැන් වතුර පොතලේ ගත්ත ගමන් ඔක නැති වෙනවා. නල්ලින් ගාන කට්ටිය මේකෙන් දැන් මීටරේ ගේනවා. මීටරේ ගෑල්ල බිල කටනවා 20000යි කියලා. මේකෙන් දැන් හොරකට බලන්න. මීටරේ බොරු මේක හරි. නේ? නැවෙන්නේ. පේනවද? එතන එහා. අන්තර්ජාලය යනවා. මේ කෙලි ගන්න මොකක්ද? ඕ මුකුත් කරන්නේ කොහොමද මෙහෙම කෙලි කියන්නේ? තන තියාගෙන මෙහෙම මෙතන තියා අත් කරගෙන. තියාගෙන. අත් කරගෙන දැන් බඩ ගාවට ගන්න. දැන් මුකුත් හිතන්න තා කොට ඉස්සර කරන්න. දැන් මුකුත් හිතන්නේ නැතුව කොහොමද වෙන්නේ? අත් දෙකට කොහොම ගැම්මෙන්නේ? අයි හිල්ලා ඉඳන් පස්සට පටන් ගැම්ම විතරයිනේ. දැන් අයි දුස්ස ගන්න. තාම පොඩ රාබට පස්සේ යනවා. තාම බඩල හේතු කරගන්න බෑ පොඩ ඉස්සර කරගන්න. දැක්කනේ අදින හැටි. අත් දෙකට එන ගැම්ම පේනවනේ. අත් මේ බලෙන් යන්නේ ඒක බලෙන් යන්නේ. විද්‍යාත්මක හේතුවක් නැහැ. අය ඉරට ගන්න දිග ප්‍රමාණයක් තියෙනවා. ඉරට දිග වෙන තරම හොඳයි ඒක. ඉරට දිග වෙන තරම හොඳයි මේ අමු ඉරටක් එන්න ඕන. දැන් මම ගෙලින් තියාගන්න. ඉරට මාරු කරලා පැත් දෙකට මාරු කරලා. කලාතුරකින් සමහරවට වදින්නේ නැහැ. වැදුනද? ඒ කියන්නේ අතර එන ගැම්මක් කියලා ඒකේ සමහර ඉරට මේ පැත්ත මාරු කරාම අන්න නෙවෙයි. අන්න හොයනවා. අල්ල විදිහ හරියට හරි. පොඩ්ඩයි එන්නේ නේ. ඒක නෑ වදිනවා. පොඩ්ඩක් එනවා. යා අත් දෙක දැනෙනවා. අත් දෙක දැනෙනවා මේ වදිනවා. අදින බෝතලේ ගත්ත ගමන් ඕක නැති වෙනවා. සමහරවිට ඔබ දැනනවා ටික දෙපාරක් තුන් පාරක් හතර පහ සැරයක් කරනකොට හොඳටම වදිනවා. ඕක ප්‍රැක්ටිස් කරගන්නවා. ඕක ප්‍රැක්ටිස් කරගත්තාන් පස්සේ දැන් බෙන්දනවා මැනිස්ලා තරම් වයින් කොහොමද කියන්නේ. මේක මම මේ පතරේ දිනක මේ අරන් යනවා. අද දෙක ක්ලාස් එකක් කටියක් බෙන්දුවා ඒකයි. මේ දින්නේ මේවා තමයි තාක්ෂණය. හරිද? මැෂින් කියන්නේ තනි කර බොරු. දැනුත් මැෂින් හතරක් මගේ මේසුට ගලවලා තියෙනවා. එකක් තියෙනවා ඩීප් සීකර් එක තියෙනවා. අයිත් එක ෆොන් රොඩ් කියලා එකක් තියෙනවා. ටයිටන් 1000 කියලා එකක් තියෙනවා. රොයල් ඇනලයිසර් එකක් තියෙනවා. දැන් මේ අර ෆොන් රොඩ් කියන එක අරන් ගිහලා ඉඳාලියක් බලන්න. පොලිසියෙන් ඇවිල්ලා දාලා දුවලා. ඔන්නේ නැතුව. ඒ පාර දැන් ගෙනාවා. ඔන්නේ නැහැ. ඒකේ මෙහෙම ලැප් එක වගේ උස් පහක් ගන්න එකක් තියෙනවා. ඒ එක ඔය අර හීන වයර් වගේක් තියෙනවා. මේ වයර් එකක් හෙදිලා. ඒ පාර මගේ ළඟ අර පාර මවුස් එකක් තුන එකකින් වයර් එකක් කපල් දැම්ම වැඩි හරි ගියා. අයිති අර ගෝල් කරා මේ අර හදන 3මාරක් ඉඳලා යනවා කියලා. අයිති ගායක වාරන් 200ක් මම හිතුවේ ඉතලා වෙනවා. ඒක තව මම හිතුවේ 10ක් 15ක් එයි කියලා. මට තව වැඩි කරා නම් ඉවරයි කියලා. ඒවා තනිකර බොරු. ස්කෑනර් මැෂින් කියන්නේ තනිකර බොරු. මෙතන ගැහුවත් බඩු තියෙනවා කියලා පෙන්නනවා. හරි. එතකොට මේ දින්නේ අඟලේ බ්‍රේන් ෂොකට් එක. බ්‍රේන් ෂොට් කියන බඩ ජොයින් කරන ගෑලි නෙමෙයි. ඒක රුපියල් පොඩි ගාණක් වෙන්නේ. මේ දී එන් කැප් එකක් ගහලා මේ පැත්ත. සෙල්ලෝට පෙන් කොතන. මෙතන රේසරයක්. හරි. මේ රේසරේ කඩෙන් ගත්ත ගමන් රේසරේ තියෙන මේ පොඩි මේ පියන් දෙකක් තියෙනවා. දෙපැත්තේ පියන් දෙක නීරකින් ඇදලා දානවා එළියට. මොකද මේ රේසරේට ඔයිල් මේ ග්‍රීස් ගහලා තියෙන්නේ. ග්‍රීස් ගහුවම මේක හරියට කරකෙන්නේ නැහැ නේ. ඒ නිසා මේක පෙට්‍රල් මේක දාලා බස්සලා පොඩ වොෂ් කරන්න හොදන්න ඕනේ. ඒකෙන් පස්සේ අර මේක හොඳට කරගෙනවනේ මේ රේසරේ. නිදහසේ කරගෙන බෝල ටික. මේ දින්නේ ටීවී කඩවල වල තියෙන ටීවී ඇන්ටනා. ඒ ඇන්ටනාව රුපියල් 350යි මේක. මේක දෙපැත්තටම මේ වගේ කූරු දෙකක් තියෙනවා. මම මේ එක කෑල්ලක් ගලවලා තියෙනවා. ඉතින් අනේ ගලවලා තියෙනවා. ඉතින් මේ දෙකක් ගත්තාම මෙන්න මෙහෙම හදන්න. කාගේ මුද්දක් තියෙනවා. ආවේ ගලුත් තියෙනවා. ගලුත්. ජාති ගලන්න නම් වදින නැත්නම් වදින කන්නේ නැහැ. හරි. අත්තනි ගන්න වදිය හොරවලුත් තියෙනවනේ. දැන් මේක මම මෙහෙම බැලන්ස් එකේ තියා අර ඉරට බැලන්ස් කරගත්තා නම් හරි මේක බැලන්ස් එකේ තියෙනවා. බැලන්ස් එකේ තියා යනකොට ඕනම ක්‍රොස් වෙනවා. ඒ ක්‍රොස් වෙන්නේ බඩු තියෙන තැන. හරි. දැන් මේක ගත්ත ගමන් දෙපැත්තට දැක්කනේ රේසරේ හිර වෙලා මේ පේනවනේ. ඒක හරියන්නේ නැහැ. ඒකට පෙට්‍රල් චුට්ටක් දාලා අයි පොඩ්ඩක් වොෂ් කරන්න ඕනේ. රේසරේ හිර වෙලා. ඒ කියන්නේ බල්ල වෙලාවට පෙට්‍රල් පොඩ්ඩක් මේකට දා ගන්නවා. එතකොට මේක රේසරේ හොඳට කැරකෙනවනේ.
හිර වෙන්න බෑ. මේක ඔටෝමැටිකලි ඔන්න ඔහම එනවා. මේක ගත්තම නැති වෙනවා. එතකොට මේක තනියකින් බලන්න පුළුවන් මේ වගේ. තනියක් අරගෙන නේ. කොහේ ගියත් මේක ඔය පැත්තට. මේ පැත්තට ඒ පැත්තට යනවා. මේ පැත්තට හැරෙනවා. දැන් මෙතන උඩට ගිය ගමන් බම්බර වගේ කරගෙන. ඔන්න මැණික් නම් ওই පැත්තට කරකෙන්නේ. රත්තරන් නම් අනිත් පැත්තට කරකෙනවා. නේ. බම්බර වගේ කරගෙන පේනවා. නිකන් වවුඩ කරගින්. ඔව් මේ ඔටෝ කරගෙන පේනවනේ. මැජික් තමයි. මෙයා මැණික් නෑ. පස්සේ වෙනකම් මැණික්. මෙයා කවුරුවා කියලා දෙන්නේ නැහැ මොනේ. කොහොමද ගල තියෙනවද ගල? උත් නෑ මේ. ඒ කියන්නේ ඒකේ තියෙන බලය නෙමෙයි කරන්නේ. ඔව් නේ. ඔව් මැණික් නම් දකුණ රත්තරන් වමට. ඒතකොට ගැඹුරු හොයන්නේ කොහොමද? දැන් අපි දන්නවනේ මෙතන බඩු දිනවා කියලා. දැන් ඔයා වන්න අලවුගේ වලක් ගහලා මේක කාරවල යට වල්ලලා තියෙනවා. එතකොට දැන් ඔතන බඩු දිනවා කියලා දන්නවනේ. ඊට පස්සේ එතන කියන හිට ගන්නවා. හිටගෙන ඔයා මේක බැලන්ස් එකේ තියාගන්න. බැලන්ස් කරගන්න බැරි නම් අර බාසුන් නැහැලගේ තියෙන්නේ අර මට්ටම් ලීවට හයි ගන්න වතුර බින්දුව. එන් යක් හයි ගත්තා නම් හරි බැලන්ස් එකේ තියාගන්න පුළුවන්. මේක මෙහෙම තියාගෙන මෙහෙම යනවා. යනකොට ඔන්න අංශක හදිස් පාට හැරෙනවා. හැරුණ තැන නවතිනවා. අර තිබුණ තැනයි හැරුණ තැනයි අතර දුර ප්‍රමාණය ගන්න ලණුවකින් හරියට මේ දුර තමයි හරියටම ගැඹුර වෙන්නේ. හරියටම ගැඹුර කියන්නේ පොදු. ඕවට ගහන තාක්ෂණය මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඔබට කියන්නේ එතන ඉඳන් මෙහෙම යනවා. මේකට කියන්නේ ඩවුසින් රෝඩ් කියලා. මේකේ පොඩි වීඩියෝ එකක් තියෙනවා මේ YouTube එකේ. මම දාන ගෲප් එකට. ඩවුසින් රෝඩ් කියලා කියන්නේ. ඒක පේනවා. දැන් මේකට රත්තරන් කෑල්ලක් දාගත්තොත් කෙලින්ම වදින